තවත් අලුත් දවසක්. එන්නකෝ එහෙනම් අද මගේ ගෙදර පිටිපස කොටස සුද්ධ පවිත්‍ර කරනවා බලන්න. ඔන්න මම පියවරෙන් පියවර සුද්ධ කරන්න පටන් ගත්තා. මේ දවස්වල මම ගෙදර පිරිසිදු කිරීම කටයුතු වල නිරත වෙලා ඒ දේවල් වලට වැඩි වෙලාවක් යොදවන ගමනේ ඉන්නේ. අලුත් අවුරුද්දක් එනවා. ඒකට තව වැඩි දවසකුත් නෑ තමයි. ඒ කෙසේ වෙතත් තමන් ඉන්න ගෙදර පිරිසිදුව පිළිවෙලට තියාගත්තම කෙතරම් ප්‍රියමනාපද? දවසක් දෙකක් කරලා වැඩක් නෑ. කරන දේ ඒ ආකාරව කරන්න ඕන. එතකොට තමයි නිවසට කලෙලියක් එන්නේ. අපිට තියෙන ගෙදර කුමන ආකාරයක ගියක් වුවත් අපිට උත්සාහ කළොත් එය මාලිගාවක් කළ හැක. නිවස ලොකුද පොඩිද කියන දේ නිවස පිළිවෙලට පිරිසිදුව තබා ගැනීමට අදාළ නැත. නිවස ලොකු වුවත් පොඩි වුවත් එය පිළිවෙලට පිරිසිදුව තබාගත් විට හිතට දැනෙන සතුට වචනයෙන් කිව නොහැක. අනිත් අයට මේවා තියෙනවා මට ඒ දේ නෑ කියමින් පසුතැවෙමින් හිටියොත් අප ජීවත් වන නිවස අපායක් හා සමාන වේ. අප ජීවත් වන නිවස අපට තියෙන දේන් පිරිසිදුව පිළිවෙලට තබාගත් විට ඒ දිව්‍ය ලෝකය හා සමාන වේ. ඔබේ නිවස අපායක් කරනවාද දිව්‍ය ලෝකයක් කරනවාද යන්න තීරණය ඔබේ අතේ. අදත් අහමුද පුංචි බණ කතාවක් අහලා තියෙනවා නේද? බගේ කොක්කු දෙන්නගේ කතාව. ඒ කතාව ඉබ්බට නම් හොඳටම කේන්ති ගිහිල්ලා හිටියේ. ඇත්තටම අපි කලබල වෙලා කේන්ති ගන්නේ කවුරු හින්දාද? අපේ වැරදි වලට අපිට කේන්ති යනවද? අපි අතින් ගෙදර පිඟානක් බින්දුනොත් මොකද කරන්නේ? හිමීට සද්ද නැතුව ගිහින් කටු ටික අහුල්ලා විසි කරනව නේද? අපි සාලීද්දි කුස්සිය පැත්තෙන් සලාං ගාලා ඇහුනොත් එහෙම බිත්තිත් එක්ක පෙරලෙන ගානට නෙමෙයිද අපේ කතාව? අපි අපේ වැරදි වලට කලබල වෙන්නේ නැහැ. අපි කලබල වෙන්නේ අනුන්ගේ වැරදි වලට. අනුන්ගේ වැරදි වලට කලබල වෙන එක අපි අදම නවත්තමු. බණ කතාව ඇහුවා නේද? බණ කතාවත් අහලා එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නකෝ ඔයාලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. මම අදත් කියනවා මාත් එක්ක රැඳිලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරේ කියලා. මගේ ජීවන යාත්‍රාවට ගොඩ වෙලා මාව අහගෙන හිටියටයි මාව බලාගෙන හිටියටයි ඔයාලා හැමෝටම මම හදවතින්ම ස්තුති කරනවා. ඔයාලගේ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාව වැඩේවා කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්.